දැන් බලමු පුතා මේ ගත්ත ගැටලුව දිහා අපි. දැන් මගේ වයස අවුරුදු 11කි. මල්ලිගේ වයස අවුරුදු 4කි. මල්ලි මට වඩා බාලයි. මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකින්ද? මේ වගේ ප්‍රශ්නකදී පුතේ වැදගත්ම වචනයක් තියෙනවා. මොකද්ද? මේ වන්නේ කියන එක. වන්නේ කියලාත් එනවා, වූයේ කියලාත් එනවා මේ ප්‍රශ්නවලදී. එතකොට මේ වචනේ අනුව තමයි අපි තීරණය කරන්නේ අපි ඉස්සරහට යන්න ඕන, අපි ආපස්සට යන්න ඕන කියලා. එතකොට අපි ලියා ගන්නවා කෙටියෙන් මගේ. මොන මගේ වයස. කීයද? අවුරුදු 11යි. මල්ලි කියලා ලියා ගන්නවා ඊට යටි. මල්ලිගේ වයස අවුරුදු 4යි. දැන් අපෙන් අහන ප්‍රශ්නය තමයි මගේ වයස මල්ලිගේ වයසෙන් දෙගුණයක් වන්නේ තම අවුරුදු කීයකින්ද? එතකොට අපි බලමු තව එක අවුරුද්දකදී. තව එක අවුරුද්දකදී මට 12යි මල්ලිට එකක් වැඩි වෙනවා 5යි. තව අවුරුදු දෙකකදී මට 13යි මල්ලිට එකක් වැඩි වෙනවා 6යි. තව අවුරුදු 3කදී මට 14යි මල්ලිට 7යි. අන්න බලන්න මේ අවස්ථාවේදී මගේ වයස මල්ලිගේ වයසෙන් ඇත්තටම දෙගුණයක් වෙලා 7 14 වෙලා. ඒතකොට අවුරුදු 1යි 2යි 3යි පිළිතුර 3යි.